හායි අද අපි පොඩි ඩේ අවුට් එකකට යනවා. යන ප්ලේස් එක තමයි හම්බන්තොට බොටනිකල් ගාඩන් එක. ඉතින් ගිහපු අය ඉන්නව නම් කමෙන්ට් එකක් දාන්න. හම්බන්තොට ස්ටෑන්ඩ් එකට ගියහම එතනින් අපි සූරියෝ බස් එකේ තමයි නගින්න ඕනේ. සූරියෝ බස් හම්බන්තොට ස්ටෑන්ඩ් එකේ කොනේම තියනවා. ඉතින් සූරියෝ බස් එක හැම වෙලේම නැහැ. අපි ආපු දවසෙත් 10:30ට අපි එතෙන්ට ආවේ 10:50ට තමයි බස් එක පිටත් වුනේ. අපි යන ගමන් කන්ඩක්ටර් එකෙන් ඇහුවම කිව්වේ පැය භාගෙන් භාගයට බස් තියනවා කියලා. බස් එකට නැගපු වෙලේ ඉඳන් මැප් එක දාගෙන තමයි මං ආවේ. ඒ හින්දා හරිම තැන බහින්න පුළුවන් වුණා. මේ පාරෙන් පොඩ්ඩක් ඇතුළට යන්න ඕනේ. ටිකට් ප්‍රයිස් එක රුපියල් 236යි. පොඩි අයට නම් රුපියල් 30යි. මුලින්ම තියෙන්නේ මේ ගස් වලින් වට වුණු පාර. ඉතින් මේ පාර ඇවිදන් යද්දි හම්බන්තොට කියලා කියන්නත් අමාරුයි. මොකද හම්බන්තොට අයිති වෙන්නේ ඩ්‍රයි සෝන් එකට නිසා. ඉතින් මුලින්ම මැප් එක ගහලා තියෙනවා. ඔයාලට ඒකෙන් බලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන ඉන්න සිකියුරිටි අයගෙන් අහන්නත් පුළුවන්. එයාලා හරියටම පාර කියනවා. එතකොට අපිට වරද්දන්න නැතුව ඔක්කොම බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන හන්දියෙන් තමයි ඔක්කොම පටන් ගන්නෙ. දකුණට හැරිලා ගිහින් ඔක්කොම බලලා මේ පැත්තට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් වමට හැරිලා ගිහින් ඔක්කොම බලලා මෙතෙන්ට එන්නත් පුළුවන්. අපි ගියේ දකුණු අත පැත්තට තිබ්බ පාරෙන්. එතන ඉඳපු අංකල් කෙනෙක් කිව්වා එතන පාරෙන් ගියාම අපිට මෙන්න මේ විලෝමාවත බලන්න පුළුවන් කියලා. ඉතින් අපි මුලින්ම එතනට ඇවිල්ලා ලස්සන ෆොටෝස් ටිකක් ගහගත්තා. ඇත්තට මේ පාර මාරම ලස්සනයි. ඒ කියන්නේ ෆොටෝස් ගහන්න ලස්සනම ලොකේෂන් එකක්. ගොඩක් ප්‍රධාන පාරවල් ළඟින් මේ වගේ බෝඩ් දාලා තියෙන්නේ. ඒ හින්දා ඔයාලට වරදින්න නැතුව යන්න පුළුවන්. ඊට පස්සේ යන්න තිබ්බ පාර දිගටම සියඹලා ගස් තිබුණා. ඉතින් මේ හැම ගහකම සියඹලා පිරලා තිබුණා. ඉතින් අපිට එක එක වර්ගයේ සත්තුන්ගෙන් තමයි වතුර ගන්න තිබ්බේ මේ උද්‍යානයේ පුරාම තියෙන ටැප් වලින්. ඉතින් අපි ගොඩක් ලස්සනයි කියලා හිතන්නේ නැති ගස් වලින් ලස්සන නිර්මාණ කරලා තිබ්බා මේක ඇතුලේ. මේ මලිත්තන්නුම කියන්නේත් එහෙම ලස්සන නිර්මාණයක්. ඉතින් මේක ඇතුලේ තියෙන කිසිම ගහකට හානි නොකර යන එක අපේ වගකීමක්. ඉතින් ওই සියඹලා ටික කඩලා දුන්නේ එතන ගයිඩ් කෙනෙක් විදියට ඉන්න මාමා කෙනෙක්. පියලි කලාපෙරවරුත් තුනොත් එන ගොඩක් ශාක මෙන්න මේ වගේ ගෘහයක් ඇතුලේ තමයි හදලා තිබ්බේ. ඉතින් ඒව ඇතුළ මාරම ලස්සනයි.